ජයරත්න මහතාලා. ඔව් මුදලයි තමයි කතා කරන්නේ. ඌ නෙමෙයි මන්නේ මුදලයි. එම්බාම ගන්න අවුරුදු 1000ක ඉන්නේ. ගානන් පොඩක් සැරයි. පිරමීඩ වල මම එම්බාම කරේ අපි. මම තමයි මුදලයි. ඔව් මහත්තයෝ ආනන්ද කියන මොකද්ද වෙන්න ඕනේ කියනවා. පොල්බුර තෝණියකෝ. ටීවී ෆෝන් බල. සුබුවා අම්මා මුදලාලිය. මහත්තයා. මට උඹ අරගන්න දෙන්න. අරගෙන මොකද මේ වලින් මට කියපන් ගිය සුමාන මෙතෙන්ට බොඩි 6ක් යනවා. හරිද? එතකොට දැන් මේක උඹ එන්ටර් කරලා තියෙන 5ක්. උඹ අනිත් ඒවා කෑවද? නෑ ඒකත් ඇති ඔය බාන්න ඕන මත්. මුදලාලි. මුළු ජීවිතය ඉහළන ලද කුඩයක් ය. අටලෝ දහම එහි එක නනයක් ය. මිනිසා බලන්න මුදලාලි වගේ මාම නැති වුණානේ මට රජෙක් වගේ හිටිය මාම මලා. අනේ හරි තම්බු. එහෙනම් මුදලාලි මට වෙන්න ඕනේ. මගේ මාව රජෙක් වගේ වැල දෙන්න ඕනේ. හරිද? මට හැබැයි ගාන අඩුවට වෙන්න ඕනේ. අඩුවටම වැඩේ නිකන් වගේ කරලා දෙන්න ඕනේ. අඩුවට නිකන් වගේ නේද? ඇහුවට තරහ වෙන්න එපා මහත්තයෝ. දැන් මැරෙන්නේ මගේ මාවද? අඩුව පෙට්ටියක් කීයක් දෙනවද මුදලාලි? බාලම් පෙට්ටියක්. අඩුයි කියලා නෑ. වාට දෙන්න අඩුව පෙට්ටි 60කට වගේ. 60කට? දෙයියනේ මගේ මේ මාමා මේ මැරෙන්නේ මට ස්විප් එකක් අදලා දීලා නෙවෙයි. මෙහෙමයි මුදලාලි මට මේක අඩුවට ලස්සන නිකන් වගේ කරෙන්න ඕනේ. බොහොම ගෞරවාන්විතව මගේ මාමා වැළලෙන්නත් ඕනේ. එහෙමද? අපි දැන් නම් 60න් අඩුව කරන්නේ නෑ. දැන් මහත්තයාව කීයක් තියෙනවද? අමාරුවෙන් එක් කරගත්ත 15 දාන්නක් දෙනවා මුදලාලි මට. හරි මම පාරට වැඩේ කරලා දෙන්න. හැබැයි මතක තියාගන්න නැන්දම නම් උස්සන් ඉන්න එපා. නැන්දම කිය. 15ට ඈ. හරි. එහෙනම් පවතර සුවඳින්ද? එහෙනම් මිනිහ ගෙන්න එක කියනවද? අමාරයි. ඇඩ්‍රස් එක ලොකේෂන් එක දාන්න. හරි මහත්තයා. එහෙනම් මුදලාලි 15 වැඩි නෑ. මගේ මාමව ලස්සනට හරි වැඩි වගේ කරලා අනිවාර්ය වැඩි කරනවා. කොහොමද පොරේ කතා? වටේ ගන්නේ. ඉන්නවද වෙන්නේ? මුදලාලි මට ගියක් කවන්නේ. මෙන්න මචං කස්ටමර්ස්ලා. මුදලාලි මගේ මාමා නැති වෙනවා. මාමා මං හිතුවේ මේ ආවතන්ස හස්බන්ඩ් නැතිලා. නේද? මම තියෙන්නේ. මුදලාලි මට වැඩි ටොප් එකට කරගන්න ඕන. ලක්ෂ 2-3ක් ගියාට කවන්නේ. ලක්ෂ 2-3ක් ගියාට කවන්නේ. කොහොම වෙන්නේ කයි? ලක්ෂ 2කමාරක් විතර වැඩේට යනවා. නෝනට හින්දා මම ලක්ෂ 2ක් කරලා දෙන්න. හරි මුදලාලි. ඔයා බොඩි කරගෙන යන්න. හරි නෝයි. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් මැරෙන්නේ නැද්ද? නෑ මාමා නැගිලා. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මාමා ගෙට්ටුයි. ඒකින්ද ගෙට්ටිය දාන්න යද්දී අර බරමදි වුණොත් අපි දගවුරු. නෝනට අගෞරවනේ අගෞරවයට අපි මෙහෙම යන්න ඕනේ මෙහෙම හදලා දෙන්නන්න ඕන. හරි මුදලාලි. වැඩි ලස්සනට කරලා දෙන්න ඕනේ. මාමා රජෙක් කරලා තියෙන්න ඕනේ. එහෙනම් අපි යනවා. බයි. කොහොමද බඩුවේ කතාව? ඇන්ට බැවිත්තක ගෙයි බඩ. නෝනගේ වැඩේ කරා එළ කිරට නෝනට මෙහෙම යන්න ඕනේ කියලා නෙමෙයි මෙහෙම යන්න ඕනේ කියලා නෙමෙයි මෙහෙම යන්න විදිහ හදුවා. හරි සුපිරිය. වැඩේ සුපිරිය. මම යනවා. හරි වාහනේ තියෙනවා යන්න වැඩ. මුදලාලි මොකක්ද ඒක කරන වැඩේ? දැන් මමනේ කලින් ආවේ අරනවල පස්සේනේ ආවේ. කොයි මගේ මාමගේ පොඩිය? ඉන්ඩෝ ඉවසලා ඉවසලා ඉන්නේ මගේ මාමගේ පොඩිය කොයි? ඉන්ඩෝ පොඩ්ඩක් ඉවසලා. නිකන් බලවල කරනවා මුදලාලි. සල්ලි වල දුප්පත් මිනිස්සුම පා ගන්න එපා. පොඩ්ඩ මං කියන එක අහන්නකෝ. මොකද්ද? ඔයා දැන් කීවේ දැන් මේ මාම රජෙක් වගේ වල්ලන්න ඕනේ කියලා. ඔව්. එහෙනම් මහත්තයා දැන් හිත හදාගෙන ගිහිල්ලා අවශ්‍ය ආගම කටයුතු කරන්නකෝ.
ඔව් මාමත් එන්න දාන්න යන්කෝ දාන්න. ඒත් කොහමයි මාමයි බොඩිය? බොඩි කියන්නේ මහත්තයා මෙහෙම. මහත්තයාට 15000 වැඩේ කරන්න ඕන. ඔව් 15000. සතයක්වත් වැඩි කරන්න. එහෙනම් 15000ට අද කාලේ රජෙක් වගේ මිනිහක් වල දාන්න පුළුවන්ද? බෑනේ. ඒකින්ද මාර්ගී ඉස්සරගේ නෝනා ඉන්නේ. ඔව් දැන් මෙතන කියනවා. ඔව් ඒ නෝනාගේ මාමගේ මිනිහට ඔයාගේ මාමගේ ගැහුවා බොඩිය. දැන් මේ මහත්තයාට වියදම් කරන්න සල්ලිත් නැහැ කියවනේ. ඔයා මහත්තයාට දැන් ගරු මොහොමන් ඇත වැල්ලෙන්න ඕන මයි මාමා. ඔව් ගරු මොහොමන් ඇත වැල්ලෙන්න ඕන හින්දා තමයි ඒ විනියත් එක්කම යවුවේ. රයිට්. එතකොට ඒකේ විශේෂ ගරු මොහොමන් ඇතුව මේ මාමගේ බොඩියත් ඒක වැරෙනවා. මහත්තයා තම්සෝසල් මහත්තයාගේ සල්ලි ඕන නැහැ. හරිද? මහත්තයා දැන් යන්න. එද මාමයි බොඩිය? අර බොඩිය යට තියෙන්නේ. අයියෝ මගේ කොහොමද බෙදාගත්ත මාසාල වැඩ? නැද්ද?